අපි කවුරුත් දන්නවා ඔස්ටියෝආර්ත්‍රයිටිස් කියන්නේ ධනිස් වේදනාවට බලපාන සුළුම කන්ඩිෂන් එකක්. ඒකට මේ ඔස්ටියෝආර්ත්‍රයිටිස් තත්ත්වය ගත්තම මේක ප්‍රධාන වශයෙන් ඇති වෙන්නේ අපේ ධනහිස ගත්තම ධනහිසේ ඇතිවන මෙකැනිකල් ස්ට්‍රෙස් එක වැඩි වීම. ඒ කියන්නේ යාන්ත්‍රික බලය වැඩිපුර ධනිස් සංදියට එනකොට මේ ධනිස් සංදිය තුල තියෙන කාට්ලේජ් වල ඇතිවන පෙදාහ තත්ත්වය. එහෙම නැත්නම් අපි කියනවා ඉන්ෆ්ලමේෂන් එක නිසා තමයි මේ ඔස්ටියෝආර්ත්‍රයිටිස් තත්ත්වය ඇති වෙන්නේ. ඔස්ටියෝආර්ත්‍රයිටිස් තත්ත්වය ප්‍රධාන වශයෙන් ධනිස් සංදිය තුල තැන් දෙකක ඇති වෙන්න පුළුවන්. එතකොට මේකට කියනවා අපි මෙන්න මේ විශාල අස්ථි දෙක අතර තියෙනවා ටිබියෝෆිමෝරල් ඔස්ටියෝආර්ත්‍රයිටිස් කියන තත්ත්වය. ඒ වගේම මේ ධනිස් පොල් කටුව සහ මේ පිටිපස්සේ අස්ථිය අතර ඒ තියෙන කාට්ලේජ් වලත් පෙදාහක් ඇති වෙන්න පුළුවන්. අපි මේකට කියනවා පැටෙල්ලෝෆිමෝරල් ඔස්ටියෝආර්ත්‍රයිටිස් කියලා. එතකොට මේක අධීර වශයෙන් අපිට වෙන් කරන්න පුළුවන්. ආර්ත්‍රයිටිස් තත්ත්වය ඔස්ටියෝආර්ත්‍රයිටිස් තත්ත්වය අධීර වශයෙන් අපිට වෙන් කරන්න පුළුවන්. පළවෙනි අධීර, දෙවෙනි අධීර, තුන්වෙනි අධීර, හතරවෙනි අධීර විදියට. එතකොට ගොඩක් වෙලාවට මේ හතරවෙනි අධීරයට ගියාට පස්සේ තමයි විශේෂඥ වෛද්‍යවරයෙක් රෙකමන්ඩ් කරන්නේ මේ සම්පූර්ණ ධනිස් සංදි බද්ධ කිරීමේ ශල්‍ය කර්මයක් කරන්න. එහෙම නැත්නම් මේ ධනිස් පොල් කටුව දාන්න. මේ වගේ ශල්‍ය කර්ම යෝජනා කරන්නේ මේ හතරවෙනි අවස්ථාවට ගියාට පස්සේ තමයි. එතකොට අපි මේ ඇති වෙලා තියෙන දැනට ඇති වෙලා තියෙන පෙදාහ තත්ත්වය අඩු කරන්න ඖෂධ ප්‍රතිකාර, ආහාර පාලනය වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපි වැදගත්ම කාරණාව තමයි බලන්න ඕන ඇයි මේ මෙකැනිකල් ස්ට්‍රෙස් එක වැඩි වෙන්නේ? ඇයි මේ තදවීම, ඇයි මේ ටෙන්ෂන් එක මේ ධනිස් සංදියට ඇති වෙන්නේ? වැඩිවීම ඇති වෙන්නේ කියලා. එතකොට මේක විවිධ හේතු නිසා බලපාන්න පුළුවන්. සමහර අයගේ මේ අධික තරබාරුකම. සමහර අයගේ ඒ ඇවිදීමේදී ඇතිවන වෙනස්කම් නිසා. තවත් සමහර අයගේ මේ කුකුල් සංදිය, ධනිස් සංදිය, මේ වල්ලුකර සංදිය ඒ අතර තියෙන්න ඕන ඇන්ගල්ස් වල ඒ ආනතිවල වෙනස් වීම නිසා සමහර අයගේ මේ ධනෙහි තුරට ඇතිවන මේ කාට්ලේජ් වල ටෙන්ෂන් එක වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තවත් සමහර අයගේ වැරදි විදියට ඉරියව් දීර්ඝකාලීනව පාවිච්චි කරන නිසා මේ ධනිස් සංදිය අවට මේ මාංශ පේශි වල අසමතුලිතභාවයක් නිසා මේ කාට්ලේජ් වල ටෙන්ෂන් එක එන්න පුළුවන්. මේ වගේ විවිධ හේතු තියෙනවා මේ යාන්ත්‍රික බලය වැඩි වීමට. එතකොට මේක අපිට අධීර වශයෙන් වාර කරන්න පුළුවන්. යාන්ත්‍රික බලය වැඩි වීමට. එතකොට අපි ෆිසියෝതെරපි කෙනෙක් විදිහට අපි ඉස්සෙල්ලම බලන්න ඕන මොන හේතුව නිසාද මේ කලින් කිව්ව මොන හේතුව නිසාද මේ ටෙන්ෂන් එක ඇති වෙලා තියෙන්නේ කියලා. ඒක හඳුනාගෙන වේදනාව අඩු කිරීමට අදාළ ප්‍රතිකාර කරනවා වගේම අර මූල හේතුව ඒකට අදාළව නිවැරදි කිරීමට අදාළ ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය කාරණාවක්. ඒ වගේම අධීර වශයෙන් කිව්ව ඔස්ටියෝආර්ත්‍රයිටිස් තත්ත්වයේ අධීර අපිට ප්‍රෝග්‍රෙෂන් එක අපි අර වැඩි වීමේ සම්භාවිතාවය අපිට අවම කරන්න පුළුවන්. ඒ කියන්නේ දෙවෙනි අධීරයේ ඉන්න පේෂන්ට් කෙනෙක් හතරවෙනි අධීරයට පත්වීමේ කාලය අපිට විශාල වශයෙන් දීර්ඝ කිරීමේ හැකියාව තියෙනවා. එතකොට අර සම්පූර්ණ ධනිස් සංදි බද්ධ කිරීමේ ශල්‍ය කර්ම, අර ධනිස් පොල් කටුව දෙවීමේ ශල්‍ය කර්ම මෙන්න මේ වගේ ශල්‍ය කර්ම අපිට අවම කරගැනීමේ හැකියාව තියෙනවා. නිශ්චිත සැලැස්මකට අනුව ෆිසියෝതെරපි ට්‍රීට්මන්ට් ලබා ගැනීම තුලින්. ඒ වගේම පරීක්ෂණ වාර්තාවලුත් අහුරු කරලා තියෙනවා. නිශ්චිත සැලැස්මකට අනුව දීර්ඝ කාලීනව ෆිසියෝതെරපි ට්‍රීට්මන්ට් ලබා ගැනීම තුලින් මේ වේදනාව අඩු වෙනවා වගේම පේෂන්ට් එදිනෙදා වැඩ කටයුතු පහසුවෙන් කරගැනීමේ හැකියාව ලබා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට පුටුවෙන් නැගිටීම, පඩිපෙළ නැගීම මෙන්න මේ වගේ කාරණා වැඩ කටයුතු වලදී මේ ධනිස් සංදිය ඇතිවන වේදනාව අවම කරගෙන මේ වැඩ කටයුතු කරගැනීමේ හැකියාව තියෙනවා. මේ වගේ විශාල වැදගත්කමක් තියෙනවා ෆිසියෝതെරපි ට්‍රීට්මන්ට් කියන එක මේ ඔස්ටියෝආර්ත්‍රයිටිස් පේෂන්ට් කෙනෙකුගේ වේදනාව කළමනාකරණයට සහ එදිනෙදා වැඩ කටයුතු පහසුවෙන් කර ගැනීමට.